අද තියෙන්නේ අන්බොක්සින් වීඩියෝ එකක්. මෙතන තියෙනවා Temu, Shein, Lazada, TikTok Shop, Shopee app පහේම items. අපි බලමු මේ price වලට මේ items කොහොමද කියලා. මම මුලින්ම මේ TikTok Shop එකෙන් order කරලා තියෙන මේ පොඩි item එක බලමු. අපි බලමු කොහොමද කියලා. මෙන්න මේ sunglass දෙක තමයි එකේ තියෙන්නේ. මේ දෙකම එක order එකක්. මම මේක නම් order කළා මේ පාට sunglass දෙකක් මට නැහැ සහ මේ design එකට මම කැමතියි. බලමු. මට නම් කොහොමද කියන්න දන්නේ නැහැ අම්මගෙන් තමයි අහන්න. අනිත් එක ඒ ගානට නම් මේක පළු නෑ ළමයි මම පස්සේ කියන්නම් ඔයාලට මේ මම මේක කීයකටද ගත්තේ කියලා. මේ තියෙන්නේ අනිත් එක. එකක් බලන්න. බත් කූරෙක් වගේ පේනවත් දන්නේ නැහැ. ඒ ගන්න නම් මේක අවුලක් නෑ. මම ඔයාලට ප්‍රයිස් දාන්නම්. ඊළඟ order එක Shein එකේ order එකක්. අපි බලමු කොහොමද කියලා. මේක නම් මම කලින් ඕපන් කරලා බැලුවා ළමයි. මේක skirt and blouse. මේ තමයි මේක ස්කර්ට් එක. මේක තමයි මේකේ උඩට එන crop top එක. මම මෙතන උඩින් ඔයාලට දාන්නම්. මේක තවුලක් නෑ ළමයි මේ හොඳට මේ ඩබල් කරලා දාලා තියෙන මේක ඇතුළට. ස්කර්ට් එකත් ලොකු අවුලක් නෑ නිකන් මන් දන්නේ මේක කොහොමද කියලා. මං හිතන්නේ මේක පොලිස්ටර් එක්ද. ලස්සනයි ඒක. ඔයාලා තීරණය කරන මේ ප්‍රයිස් එකට කොහොමද මේක කියලා. මම නම් දන්නේ ටිකක් ප්‍රයිස් තමයි. අපි බලමු ඊළඟ ඕඩර් එක. මේ ඕඩර් එක එනකන් නම් මම ඇඟිලි ගණන් කර කර හිටියේ. බලමු. මම නම් මේක ඉබ ඔයාලට පෙන්න කලින් බැලුවා. සපත්තු දෙකක්. මේක මම දැම්මේ Temu එකේ. මේක මං හිතන්නේ මම මාසෙක කමාරක් විතර කාට් එකට දාන් හිටියා. මේක තිබ්බ Temu එකේ රින්ගින් 111ට ඊට පස්සේ 90 ගණන් වලට එහෙම බහැලා කොහොම හරි හොඳ ඩිස්කවුන්ට් එකකට මම මේක ගත්තා. මම ඔයාලට කියන්න කොහොමද ඩිස්කවුන්ට් එක Lazada එකේ Shein එකේ Temu එකේ items order කරන්න කියලා. මේ තියෙන ළම මේක හරිම ලස්සන. මේක ඩස්ට් එකකින් මතේ ගෑවෙන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන net එකක්. මේ තියෙන සපත්තු දෙක නම් හරිම ලස්සනයි. ඒ ගානට මේක පාඩුත් නැහැ. මම මේක යූස් කරලා පස්සේ ඔයාලට ෆොටෝ දාලා පෙන්නන්නම් මේ හැම item එකක්ම. ඔයාලා ගෙස්ට් කරන්න මම මේක කීයටද ගන්න නැත්තේ කියලා. මේක ඔයාලා Temu app එක තියෙන අය දන්නවා. පොඩ්ඩක් බලලා කියන්න. කොහොමද ඩිස්කවුන්ට් කියලා මම මේකේ ගාන ගෙස්ට් කරන එක්කෙනෙකුට පොඩි gift එකක් දෙනවා. ඊළඟ item එක මේක අපි බලමු. මම හිතන්නේ මේක order කරපු perfume එක වෙන්නේ ඇති කියලා හිතනවා. බලමු. ඔව්. Sephora brand එකේ perfume එක. අපි බලමු. මම මේක open කරගෙන චුට්ටක්. මේක නොයිවසිල්ලෙන් බලන් හිටපු order එකක්. සපත්තු දෙක වගේම තමයි. මැලේසියාවට හිම වැටෙන්නයි යන්නේ ළමයි. රෙදි ටික වේලා ගන්නත්. find it. Sephora එකේ perfume එකක් අපි බලමු කොහොමද කියලා. මේ තියෙන
හරිම සුවඳයි. හැබැයි ඉතින් මේක යූස් කරලා තමයි බලන්න ඕනේ මේක ලොන්ග් ලාස්ටිංද කොහොමද කියලා. මෙයාලා මෙතන එයාලගේ ඒවල තියෙනවා මේ කැටලොග් එකක්. මේ තියෙන මේක මේ ටේප් ඇලවිලා. මේ තියෙන්නේ. මේකෙන් බලලා ඊළඟ පාර වෙන එකක් ඕඩර් කරන්න ඕනේ. මම මේ ඕඩර් කරලා තියෙන්නේ මෙන්න මේ අයිටම් එක. මම ඔයාලට මේක යූස් කරලා ඉවර වෙලා කියන මේක කොහොමද ලොන් ලාස්ටිංද හරිම සුවඳයි. හම්මු. හරිම සුවඳයි. එහෙනම් ෆයිනලි අපි යන් ඊළඟ අයිටම් එකට. මම මෙතන තියෙන අයිටම්ස් වලින් පිස්සුවෙන් වර්ගයේ ඕඩර් කරේ මේ සෆෝරා එකේ තියෙන පර්ෆියුම් එකයි අර ෂූස් දෙකයි තමයි. අපි බලමු ඊළඟ එක. මේ අයිටම් එක කරන් ළමයි මම හිතන්නේ මට මතක මම ඕඩර් කරේ ෂේන් එකේ. මම සාමාන්‍යයෙන් ඇඳුම් දාන්නේ ෂේන් එකෙන් තෙමු එකෙන්. අපි බලමු. මම ඔයාලට මෙතනින් දාන්නම් මම මේක කීයද ඕඩර් කරේ. මොකක්ද ඇප් එක කියලා. මම මේකත් ඔයාලට පෙන්වන්න කලින් ඕපන් කරලා බැලුවා. මේ තියෙන්නේ ළමයි මේක ක්‍රොප් টොප් එකක්. පිටිපස්ස මෙන්න මේ විදිහට ගැදර් කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේ මලත් මේ මට එක කියන්න තේරෙන්නේ ඔයාලට බලන්නකෝ. මේ මල පොඩි වෙලා හිටින්නේ නැහැ. මෙන්න මේ විදිහට නිකන් මට දන්නේ නැහැ මේක මොකද්ද කියන්නේ කියලා. නිකන් ස්පොන්ජ් එකක් වගේ. මේකේ ළමයි මගේ සයිස් විතරක් නෙමෙයි මහත අයටත් තියෙනවා. මගේ සයිස් අයටත් තියෙනවා. මේකේ කලර්ස් ගොඩක් තියෙනවා. මම හිතන්නේ කලර්ස් තියෙනවා 8ක් විතර. නිල් පාට, කහ පාට, රතු, රෝස් පාට රෝස පාටින් ලා රෝස් තද රෝස දෙකක් තිබුණා. කැමති එක්කෙනෙක්ට ඉතින් ඕඩර් කරලා ගන්න පුළුවන්. කමෙන්ට්ස් හොඳට බලන්න. මම නම් ඉතින් රෙකමන්ඩ් කරන්නේ ඇඳුම් ඕඩර් කරනවා නම් තෙමු එකයි ෂේන් එකයි තමයි. මම කොහොමත් මේ ෂේන් එකේ තෙමු එකේ ඩේලි කස්ටමර් කෙනෙක්. මේ තියෙන්නේ මේක හරිම ලස්සනයි. මෙතන මැදට නම් මට ගලක් අල්ලගන්න හිතෙනවා බලමු. ලස්සනයි. මම මේ ඔක්කොම ඇඳලා ඔයාලට ෆොටෝස් දාන්නම්. මේ තියෙන ඊළඟ ඕඩර් එක. මේක මම දැම්මේ තෙමු හරි ෂේන් හරි. මම ඔයාලට මෙතනින් දාන්නම්. මේක සුදු පාට හීල්ස් දෙකක් මම ළඟ සුදු පාට හීල්ස් දෙකක් නෑ. ඒක හරිම ලස්සනයි. පොඩි ටසල් එකක් මෙතන එල්ලෙනවා. මෙතන මල් දෙකක් තියෙනවා. මේකත් ඩිස්කවුන්ට් එක තමයි ඕඩර් කරේ. මට මතක නම් තෙමු තමයි. මම ඔයාලට දාන්නම් මොකෙන්ද මම ඕඩර් කරේ කියලා. මේ තියෙන හරිම ලස්සනයි. ඒ ගානට මේකත් මට නම් පාඩු නෑ. මම ඔයාලට දාන්නම්. ඔයාලා ඇඳුම් ඕඩර් කරනවා නම් ෂූස් ඕඩර් කරනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ තෙමු ෂේන් ඒ ඇප් දෙක තමයි. ඔයාලට දැන් ප්‍රශ්නයක් එයිනේ මොකටද මෙයා මෙච්චර ඕඩර් කරලා තියෙන්නේ කියලා. මම ලංකාවට යන්න ඉන්නේ. ඒක හින්දා ඉතින් ලස්සනට යන්න තෙන් තාත්තා ඉන්න බලාගෙන. අපි බලමු ඊළඟ ඕඩර් එක. ඊළඟ ඕඩර් එක TikTok එකේ TikTok shopping ඕඩර් කරපු එකක්. ඒක ළමයි ටී-ෂර්ට් එකක්. ඒකත් මම කලින් බැලුවා. මේ ඇඳන් ඉන්න කලර් එකෙන්මයි මේ තියෙන්නේ. මේ TikTok shop එකේ ඒක ගැන නම් මම කොහොමද කියලා කියන්නම්. මේක ඇඳලා ඉවර වෙලා washing machine දාලා හේදුවට පස්සේ මේකේ රෙද්දි quality එක කොහොමද කියලා. මෙන්න මෙහෙම තමයි මේකේ ඉස්සරහා. පිටිපස්ස මෙන්න මෙහෙම. print එකත් ලොකු අවුලක් නම් පේන්නේ නැහැ. මේක හොදලා ඉවර වුණාන් පස්සේ තමයි බලන්න ඕනේ. මෙන්න මෙහෙම. මේකෙන් දෙකක් තියෙනවා. මේක මේකේ එකක් මට ගන්න හම්බුනේ රින්ගින් 6කට. ඒකින් හින්දා මම ගත්තා. මේ තියෙන අනිත් එක. මේ තියෙන මේක ඉස්සරහා. මේක පිටිපස්ස ඩිසයින් මොකුත් නැහැ ප්ලේන්. ඒකත් ලස්සනයි. මේ රෙදිත් මේ ඇඟට හෙනම සැහැල්ලුයි.
අපි යමු ඊළඟ ඕඩර් එකට. මේක මම ඕඩර් කරේ තෙමු එකෙන්. මම දන්නවා මේකේ තියෙන මොනවද කියලා. මොකද මේක ඇතුලේ මගේ බෙල්ට් එක අහු වෙනවා. අපි බලමු. ඉන්න මම මේක ඕපන් කරන් එන්න. මේක නම් ඉතින් වටින්නේ ගෑනු ළමයින්ට තමයි. මේ තුනම එක ඕඩර් එකක්. මේක අපේ එක ඕඩර් එකක්. මම ඒකත් කියන්නම්. මම මේ තුනම කාට් එකේ දාලා එකපාර ඕඩර් කරේ ඩිස්කවුන්ට් එකක. මේ දෙක නම්මයි මේ බෝට පටි. මේ තියෙන්නේ මේකේ තියෙන පොඩි හાર્ට් එකක්. ඒකින් තමයි මම මේක ඕඩර් කරේ. මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔය ක්‍රොප් টොප් එහෙම අඳිනවා. අත කපපුව අඳිනාට මේක ලේසි. මේක ලස්සනයි. මේ තියෙන ලොක් දෙක. මේ තියෙන මේක චූටි හાર્ට් එකක් තියෙනවා. කොහොමද ඒක? ක්‍රොප් টොප් අඳින අයට මේක ලස්සනයි. අත කපපුව අඳින අයට එහෙම නේ. මේක ඔයාලට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒක ගෑල්ලම දාන්න. ඒකත් හරිම ලස්සනයි. මේක ප්ලාස්ටික් නෙමෙයි. ඒකින්ද බය වෙන්න මේක කැඩෙන්නෙත් නෑ. ඒ දෙක ලස්සනයි. ඒ දෙක වෙන මගම තියෙනවා. ඊට පස්සේ මට බෙල්ට් එකක් නෑ. මගේ බෙල්ට් එක කඩලා ගිහිල්ලා. මේක තෙමු එකෙන් දැම්මේ මේකයි මේ බෙල්ට් එකයි මෙන්න මේකයි මෙන්න මේ බෙල්ට් එකයි මෙන්න මේ ටී-ෂර්ට් එකයි ටී-ෂර්ට් නේ ඒ තුනම එක ඕඩර් එකක් කාට් එකට දාගෙන ඉඳලා මම තෙමු එකකින් ඕඩර් කරේ බෙල්ට් එක නම් මෙන්න මෙහෙමයි මෙන්න මේ විදිහට හීනේ මේකත් බය වෙන්න දෙයක් නෙමෙයි ඒ ගානට නම් මේ ඕඩර් එක මට පාඩුනේ අපි බලමු මේක නම් ජෙන්ස් ටී-ෂර්ට් එකක් ටී-ෂර්ට් ද ෂර්ට් මෙන්න මේක තමයි මම මේ උඩින් දාන මේ අයිටම්ස් තුනම ඔයාලට කැමති නම් ඕඩර් කරන්නට වෙන වෙනම ඕඩර් කරන්නත් පුළුවන් ඔයාලා මේ තුනම ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් කාට් එකට දාගෙන ඉඳලා ඩිස්කවුන්ට් තියෙන ළඟ ඒ තුනම එකපාර ඕඩර් කරන්න ඔයාලා කැමති අයිටම් මේ පාර එකම පාර ඕඩර් කරන්න මම මේකටත් ආසයි මේක මට අඳින්න නෙමෙයි ඒත් ලස්සනයි මෙහෙම තමයි මේකේ ඩිසයින් එක මේකේ ක්වොලිටි එකත් හොඳයි මම ඕඩර් කරලා තියෙන්නේ මීඩියම් මම නම් හිතන්නේ අපේ තාත්තන් දී කියලා ඒ උනට බලමු ඊළඟ ඕඩර් එක බලමු මේ ඕඩර් එක මම තෙමු එකේ දාලා තියෙන ඕඩර් එකක් මෙන්න මෙතන තියෙනවා අපි බලමු මම ඕපන් කරන් ඉන්නේ මම දැන් දන්න මොකක්ද මේකත් ක්‍රොප් টොප් එකක් හැබැයි මේක නිකන් මේ බැගි ටයිප් එකේ එකක් මෙන්න මේ මම මේකත් මෙතන උඩින් දාන්නම් මේකේ මේ කලර් එක විතරයි තියෙන්නේ ඒකත් හරිම ලස්සනයි මේක නම් ඩිස්කවුන්ට් තිබ්බේ නැද්ද කොහෙද මේක පුළුවන් අර පොඩි ක්‍රොප් ටොප් ස්කිනි එකක් ඇඳලා ඒ කුඩින්ම දෙපැත්තෙන් දාන්න. හරි ලස්සනයි. මම ඔයාලට මේක ඇඳලා ෆොටෝස් වෙනම දාන්න. අපි යමු ඊළඟ ඕඩර් එක බලන්න. මේක නම් මොකෙන් ඕඩර් කරාද කියලා මොනවද කියලා මතකත් නැහැ අපි බලමු.
දැන් මේක මොකෙන්ද ඕඩර් කරේ කියලා මේක ටී-ෂර්ට් එකක්. එකම ටික වැඩට ඇඳලත් එපා වෙලා ලංකාවට ගිහලා දෙන්නත් තියෙන්නේ. මෙන්න මෙහෙම. ඒකේ කලයකටත් මම කැමති මේ පාට කලයකින් මට එකක් තියෙනවා. ඒත් අර මම කිව්ව TikTok shop එකේ ඒ රෙද්දට වඩා මේ රෙද්ද නම් quality මම හිතන්නේ මේක තෙමු හරි shine හරි වෙන්න ඕනේ. මම ඔයාලට ඒකත් මෙතනින් දාන්න. මේ තියෙන්නේ. ඒකේ print එකත් ලස්සනයි. ඒක print එකත් හොඳයි. අපි යමු ඊළඟ ඕඩේ. මේක ලංකාවට ඔයාලා යන්න ඉන්න කෙනෙක් නා රට ඉන්න මැලේසියාව මං හිතන්නේ මං දන්නේ නැහැ කොහොමද අනිත් රටවල් වලට කියලා. මේක මං ඕඩර් කරේ TikTok එකකින්. මම ගිහිල්ලා බැලුවා මයිඩින් එකේ චොකලට් කිලෝ එකේ පැකට් එක මට මතක විදිහට තිබුණේ 36යිද කොහෙද? නෑ 24යිද කොහෙද කිලෝ එකේ පැකට් එක. බලමු මම මේක මේ දවස් දෙක තුනක් වෙන ඕඩර් කරලා ඕපන් කරලා බැලුවේ නෑ. මෙතින් මම මේකට මේ TikTok shop එකෙන් ඕඩර් කරලා තියෙන්නේ. අපි බලමු. මම මෙතන කිලෝ 2ක චොකලට් තමයි ඕඩර් කරලා තියෙන්නේ. මොකද මේ ෂුවර් නෑනේ කොහොම වෙයිද කියලා. මම බලලා කියන්නම් දැන්. ලංකාවට යන කෙනෙක් නම් මයිඩින් ඒව මේ වගේ ගන්න එපා. ඒකේ ගණන් ඔයාලට පුළුවන් එකකට එකක් ලාභේ තියාගෙන TikTok එකකින් ඕඩර් කරන්න බලමු. මට නම් මේ මයිඩින් එකකින් ගන්නට වඩා මේක ලාභයි කියලා මට හිතෙනවා. මෙන්න මේ දෙකටම මට ගියේ 36යි. මට මතක විදියට. මම ඔයාලට මේක ප්‍රයිස් එක නම් අනිවාර්යෙන් ගන්න. මේක ලංකාවට යන්න ඕනි කෙනෙක්ට හෙනට වැදගත් වෙනවා. මෙන්න මේ පැකට් දෙක. ඊට අමතරව මෙන්න මේක ෆ්‍රී මම හිතන්නේ ඉවලා තියෙනවා. 26යි හරි 36යි හරි. මම ඔයාලට මේක ප්‍රයිස් එක අනිවාර්යයෙන්ම දාන්නම්. චොකලට් මේ ලංකාවට යන්න ඉන්න ඔයාලා මම නම් ඉන්නේ ශ්‍රී මුඩා ශාලාම්. මේ අවට මොනවා හරි කඩයක් තියෙනවා නම් ඔයාලා හිතනවා නම් වෙන තැන් වල ප්‍රයිස් එකට වඩා එතන ප්‍රයිස් අඩුයි කියලා මට ඒක කමෙන්ට් එකක් දාන්න නංගි වෙන මෙතන අක්කේ මෙන්න මෙතන ඔයාලට චොකලට් ගන්න පුළුවන් ලාභෙට කියලා. ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම එතනට ගිහිල්ලා ගන්නම්. මේක මම බිමින් තියෙනවා. මගේ අත මොකක් හරි වෙලා ළමයි මේ අත කැල්ලද කොහෙද? අපි බලමු ඊළඟ ඕඩර් එක. ඊළඟ එක මේක මම දාලා තියෙන TikTok shop එකකින් මට නම් මතකත් නැහැ. මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා බලමු. ඉන්න මම මේකත් ඕපන් කරන් ඉන්න. ගණන් ගන්න එපා මගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක නම් මම මේ ඇඳේ ඉඳන් තමයි වීඩියෝ එක කරන්නේ. මෙච්චර ලොකු ඕඩර් එකක් වුණාට ළමයි මේක මේ ලොකු පැකින් එකක් දාලා තිබ්බට මේ පොඩි එකක්. පොඩි අයිටම් එකක්. මේක මම මේක ඕඩර් කරන්න හේතුව මම දැක්ක මේක ලංකාවේ අය මෙන්න මේ විදිහට තමයි මේක එවලා තියෙන්නේ. හැබැයි හොඳයි මෙයාලගේ මේ පැකින්. ඕපන් කරන්න දෙයක් නැහැ ළමයි මේක බින්දිලාද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මෙතනටම සුවඳ එනවා. හමු. මේ හරිම සුවඳයි. මම ඕපන් කරලා ගියා මේක බින්දිලාද කියලා මෙච්චර සුවඳ එන්නේ හේතුව. පිස්සු හැදෙන සුවඳක් තියෙනවා. මම මේක ඕඩර් කරන්න හේතුව මම මේක ඕපන් කරන ගමන් කියන්නම්. මම එන්චාන්ට් එකේ ඩියෝඩරන්ට් එක තමයි යූස් කර හිටියේ. ඊට පස්සේ ඒක ඉවර. මම ඒක ගත්තේ මයිඩින් එකේ. මම ඊට පස්සේ දැන් මේ ලොන්ග් ලාස්ටිං හොඳ සුවඳ එකක් බල ඉන්නකොට මම මේක TikTok එකකින් බලනකොට මම දැක්ක ගොඩක් අය රෙකමන්ඩ් කරලා තියෙනවා මේ මියා කියන ඩියෝඩරන්ට් එක. මේක මැලේසියාවේ ගන්නත් නෑ අපෝ මහාර ගේම. ඔව් මං කිව්වේ. දැන් නම් මේක ඩැමේජ් වෙලාද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ වලට පේනවා ඇති. මම ඕපන් කරලා කියන්න. දැන් නම් ඒක සෙරමට නිකන් වැඩි වගේ. නෑ ඩැමේජ් වෙලා නැහැ. කොහෙද? නෑ බෝතලේ ඩැමේජ් වෙලා නැහැ.
මාරම සුවඳයි. දැන් නම් මම අර මේ සුවඳ මට වැඩි වුණා. මෙන්න මේක තමයි. මෙන්න මේක. හරිම සුවඳයි. මම මේක යූස් කරලා කියන මේක long lasting ද කියලා. මේක මම දැක්ක ලංකාවේ ගොඩක් අය රෙකමන්ඩ් කරලා තියෙනවා. මේක Shein එකේ තිබුණේ නැහැ. තෙමු එකේ තිබුණේ නැහැ. මම මේක ඕඩර් කරලා තියෙන්නේ TikTok shop එකේ. මට Lazada මේ Shopee දෙකෙම හොයාගන්න බැරි වුණා. මේක TikTok එකේ තිබුණොත් එකම එක shop එක විතරයි. මම මේකේ ෆොටෝ එකක් අරන් ස්කෑන් කරලා බලලා තමයි මේක ඕඩර් කරේ. මම හිතනවා මේක හොඳයි කියලා. මම දැක්කා මේක ලංකාවේ ගොඩක් අය රෙකමන්ඩ් කරලා තියෙනවා. අර ගොඩාක් තියෙන සුවඳ ගියට පස්සේ දැන් නම් ඒක දරා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ඕඩර් එක. තව ඕඩර් එකක් තියෙනවා. මේක මම ඕඩර් කරේ Shein එකේ. මේකත් මම ඕපන් කරලා බැලුවා. මේක කාට් එකට දාගෙන ඉඳලා මේකත් ළමයි ඩිස්කවුන්ට් එකකුත් එක්ක තමයි. ඔයාලා බලන්න මට කොහොමද මෙච්චර ඩිස්කවුන්ට් එන්නේ කියලා මම ඔයාලට කියන්නම්. මම මේකත් කාට් එකේ දාගෙන තිබිලා ඕඩර් කරේ. මම මේකේ උඩින් දාන්නම් ඔයාලට ප්‍රයිස් එක කොහොමද මේක ඕඩර් කරගන්නේ කියලා. මට මේක ලොකුයි. හැබැයි මේකේ ෆ්‍රී සයිස් තමයි තියෙන්නේ. මේක මේ ස්මෝල් XS එහෙම නෑ. මේක ෆ්‍රී සයිස් එකක් තිබුණේ. මේකත් මට ඔයාලට ළමයි හිම වැටෙනවද? මට නම් මේ වෙලාවේ හිම වැටෙන්නයි යන්නේ. මේ මට මේකට පොඩි ඩිස්කවුන්ට් එකකුත් එක්ක තමයි හම්බුනේ. රින්ගින් 40 ගානේ තිබ්බ එකකට. නෙමෙයි රින්ගින් 20 ගානක තිබ්බ එකකට. පිට නම් මෙහිමයි තියෙන්නේ. මේක මෙහෙම ගැට ගහන්න. මේක තමයි මේක ඉස්සරහා. මට අසල් දාලා. හරිම ලස්සනයි. මෙන්න මෙහෙම තමයි මේක ඇතුළ. මෙහෙම තමයි මේක ඉස්සරහා. මේකත් හොඳයි. මට වඩා කල් චුට්ටක් මහත ළමයින්ට ඒක ලස්සනයි. ඔයාලා ඕඩර් කරන්න. මං කියනකොට ඕඩර් කරන්න. තව එකක් තියෙනවා. මේක මොකෙන් ඕඩර් කරලාද? මේක Shopee එකෙන් ඕඩර් කරලා තියෙනවා. අපි බලමු ඒක. ඕපන්. මම මේකත් ඕපන් කරගෙන ඉන්නවා. ඒක මෙන්න මෙහෙමයි. බොක්ස් එකේ තියෙන ඩස්ට් එක මේකට බෙදලා මේ. මෙන්න මේ ගාමේ ඇඩිය කවර් ෂූස් දෙකම තියෙනවා. මම බයේ හිටියේ මේක එනකම්. මේක ඔයාලට එක ප්‍රයිස් වලට තියෙනවා. මෙතන තියෙන ඩිසයින් එක අනුව ඔයාලට ප්‍රයිස් එක වෙනස් වෙනවා. මෙතන තියෙන ඩිසයින් එක අනුව ඔයාලට මේක ප්‍රයිස් එක වෙනස් වෙනවා. මෙන්න මෙහෙම තමයි මේකේ. චූටි හීල් එකකුත් එක්ක. ඇතුළ මෙන්න මේවා. ඒක ලස්සනයි. මේක ඕඩර් කරලා තියෙන්නේ මම Shopee එකකින්. ඒකේ බොක්ස් එක නම් ඉතින් ගන්න දෙයක් නැහැ. තව එකම කෝඩ් එකක් තියෙනවා. ඕඩර්ස් තියෙනවා නම් මට දැන් ඕක ඕපන් කරලා බලන්න කම්මෙන්. මේක මම ගත්තේ ඉස්කෝලේ යන නංගි කෙනෙක්. පොඩ්ඩකින් ඉතිරිලා අර ෆ්‍රී ගිෆ්ට් වගේ අපිට. මෙන්න මේ බැජ් ටික අපි අර ඉස්කෝලේ යන කාලේ ගහන්න යන. මේක එක එක ඒවා තියෙනවා. ඒකත් ඕපන් කරලම බලමු. මේකත් මම Shopee එකෙන් මම මේක ඕඩර් කරේ මට මතකයි. මට නම් ඒ ගානට මේක පාඩු නෑ. මොකද මේකේ මේ හොඳ හයියයි මේ. හොඳ හයියයි. හැබැයි මේකේ ෆොටෝ එකේ දාලා තිබ්බ විදිහට මේකේ හිටියා ටෙඩිස්ලා.
මම දැන් මේක වෙනම හරි එඩ් කරනවා මේක ටෙඩිස්ලා හරිම ලස්සනයි. ආයි ඉස්කෝලේ යන්න හිතෙනවා. මෙන්න මෙහෙම තමයි. මේක කලර් එකක් ලස්සනයි. 6 7 8 වගේ ළමයි මේ වගේ චූටි බෑග් නේ පාවිච්චි කරන. එයාට ලස්සන මේක. එයාට හම්බ වෙලා තියෙන මේකට හම්බ වෙලා ෆ්‍රී ගිෆ්ට් එක. ඒකේ තියෙන 1 2 3 4 බෑග් 4ක්. අන්න ඔහම තමයි. ඔයාලා කාට හරි පුළුවන් නම් ගෙස්ට් කරන්න මගේ මේ ඔක්කොම අයිටම්ස් වලට. මම ඔක්කොම ඕපන් කරලා ඔයාලට කඩට කියන්න පුළුවන් මේක එක්ක ලංකාවේ කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් ලංකාවේ සැල වලින් මට කීයක් ගිහිල්ලාද මැලේසියාවේ කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට ගෙස් කරන්න පුළුවන් නම් ඔයාලට මෙන්න මෙච්චර ගණක් යන්නේ නැති කියලා මං එයාට පොඩි ගිෆ්ට් එකක් දෙනවා රින්ගින් 50ක වගේ වෙන්නේ 20ක 50ක අතර එක්කෝ ඩ්‍රෙස් එකක් එහෙම නැත්නම් ෂූ මොනවා හරි ඔයාලා කමෙන්ට් එකක් දාන්න මට මේ අයිටම් ඔක්කොටම කීයක් යන්නේ නැද්ද කියලා. මම මේකේ ෆුල් වීඩියෝ එක මගේ YouTube channel එකේ දානවා. ඔයාලා බලන්න. හැබැයි ඒක බලන්න කලින් මේකට කමෙන්ට් එකක් දාන්න නැත්නම් ඔයාලා තනින් ගෙස්ට් කරන්න. මේවා හැම එකකටම මට ගොඩක් මෙතන අයිටම් කැලේ තියෙනවා නම් 10ක් මට එකකින් 7ක් විතර මම ඩිස්කවුන්ට් එක තමයි මේ ඕඩර් කරේ. අපි බලමු. මම ඔයාලට මෙතනින් දාන්න YouTube channel එකේ වීඩියෝ එක මම මෙතනින් දාන්නම් මේවල ප්‍රයිස් කොහොමද කියලා. ඔයාලා කවුරු හරි ඉන්නවා මේක TikTok එකෙන් බලන්න මට කමෙන්ට් එකක් දාන්න. මම මේ ඔක්කොම කීයක් විතර වගේ රින්ගින් යන්නේ නැද්ද? රින්ගින් කීයක බඩුද මෙතන තියෙන්නේ? මුලින්ම කමෙන්ට් එක දාන්න සහ ආසන්න ගානටම කමෙන්ට් එක දාලා තියෙන එක්කෙනව බලලා මම පොඩි ගිෆ්ට් එකක් දෙනවා. ඔයාගේ ආසාවල් වෙනුවෙන් වියදම් කරන සල්ලි නාස්තියක් නෙමෙයි. මට එහෙම හිතෙනවා මම මේ කිසිම දෙයක් නාස්ති කරලා නැහැ. මේ මගේ හැමදේම මගේ ආසාවල්. අපි එහෙනම් ඊළඟ ඕඩර් එකකින් නැත්තම් මොන හරි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. බයි. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද තෙමු ඇප් එකේ ඩිස්කවුන්ට් එකතු අයිටම්ස් ඕඩර් කරන්න කියලා. ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකට තෙමු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ සෙටින්ග්ස් හදාගෙන ඔයාගේ ෆෝන් නම්බර්ස් ඇඩ්‍රස් දාලා ඊට පස්සේ ඔක්කොගෙම බෑක් වෙලා ආය අලුතෙන් තෙමු ඇප් එක ලොග් වෙනකොට ඔයාලට මේ වගේ නොටිෆිකේෂන් එනවා. මොකක් හරි ස්ප්‍රින්ට් කරන්න හරි මේ වගේ. මෙතන දැන් තියෙනවා 90ක ඔෆර් එකක්. එතකොට ඔයා මේකේ පල්ලෙහෙන් තියෙන get now එක ටච් කරන්න. ඔයා get now කියන එක ටච් කරලා පස්සේ ඔයාලට ඊළඟට පෙන්නන්නේ මෙන්න මේ වගේ. උඩින් තියෙනවා 90ක ඔෆර් එකක්. අතන ප්ලස් ලකුණ තියෙන තැන ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලට කැමති අයිටම් එකක් මෙතන සිලෙක්ට් කරගන්න. අතන පල්ලෙහෙන් වෙලා තියෙන්නේ ඩිස්කවුන්ට් කියලා යූස් ඩිස්කවුන්ට් කියන ඒ වැටලා තියෙන ඕනම අයිටම් එකක්. එතන පුළුවන් ඔයාලට කලර් එක චේන්ජ් කරගන්න, ඔයාගේ සයිස් එක චේන්ජ් කරගන්න. ඔයා එතන ටච් කරලා ඔයාලට කැමති අයිටම් එක සිලෙක්ට් කරගන්න. මම දැන් ඔයාලට පෙන්නන්න ඕන හින්දා crop top එක සිලෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ විදිහට. උඩින් පෙන්නනවා 61ක ඩිස්කවුන්ට් එකක් කියලා. ඔයාලා මේක ටිකක් වෙලා බලාගෙන ඉන්න. මේක 99ද කීයද වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට වැටෙනවා කන්ෆර්ම් කරන්න කියලා පළවෙනි. ඒක කන්ෆර්ම් කරලා ඔයාලගේ 99 ඩිස්කවුන්ට් වැටෙනවා චුට්ටක් වෙලා ඉන්න ඕනේ. මේක මුලින්ම 50 වෙනවා ඊට පස්සේ 60 වෙනවා. චුට්ටක් විනාඩියක් වගේ හිටියම තමයි ඒක හරියටම 99 වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ අයිටම් එක ඕඩර් කරන්න. මේක තෙමු ඇප් එකේම තමයි. මේක තව විදියකට එන එකක්. process එක අර විදියමයි. මේකෙත් තියෙන්නේ tap to get කියන එක ටච් කරාට පස්සේ ඔයාලට අර විදියටම offer එකක් එනවා. ඔයාලට මෙතනින් කීයටද 100ක කීයකට ඩිස්කවුන්ට් එක වැටෙන්නේ. අර විදියටම process එක. ඔයා ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් ඔක්කොම හරිද කියලා බලලා ඔයාලට පුළුවන් ඔයාගේ ඩිස්කවුන්ට් එකත් එක්ක ඔයාගේ අයිටම් එක ඕඩර් කරන්න. අපි බලමු තව විදියකට. මේක තව විදියක්. මේ හැම ඩිස්කවුන්ට් එකක්ම ඔයාලට වැටෙනවා. ඔයා ඇප් එක මුලින්ම යූස් කරන්න ඒ දවස් ඇතුළත ඇප් එක මුලින්ම ලොග් වෙනකොට තමයි ඔයාලට මේක වැටෙන්නේ. මේ තව විදියක් මුලින්ම ඔයාලට මෙතන වැටෙනවා ෆ්‍රී කියලා. මෙතන තියෙනවා claim now කියලා. ඔයා ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයා යන්නේ මේ ස්ප්‍රින් එකට. මේක කැරකෙනවා ඔයාලට තියෙන්නේ ස්ටොප් කරන්න. මේක ස්ටොප් කරලා පස්සේ ඔයාලට වැටෙනවා මේක ෆ්‍රීද 130ක ඩිස්කවුන්ට් එකක්ද 10ක ඩිස්කවුන්ට් එකක්ද කියලා. ඒක කැරකෙන ගමන් චුට්ටක් වෙලා ඉඳලා ඔයා ඒක ස්ටොප් කරන්න. මම ඒක ටච් කරාම මට ආවේ ෆ්‍රී. එතකොට මේ වගේ හම්බ වෙනවා ඔප්ෂන් 3ක්. එක්ක ෆ්‍රී එක අයිටම් එකක් නැත්නම් 6ක් නැත්නම් 3ක් නැත්නම් 2ක්. මේකත් මාරු වෙනවා. ඊළඟ ස්ටෙප් එකේ එක බලමු. මෙතන ඔයාලට පේන්නේ මෙතන තියෙන කීයක ඔෆර් එකක්ද කියලා. ඔයා මේකෙන් කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මේක ඔටෝ මාරු වෙනවා. මේක කැමති එකක් ටච් කරලා සිලෙක්ට් කරන්න. ඔයා ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට එනවා මේ විදිහට are you ready කියලා. මෙතනින් එහාට තමයි පෙන්නනවා කීයක ඔෆර් එකක්ද වින් කරලා තියෙන්නේ කියලා. අපි බලමු. මෙතන මම සිලෙක්ට් කරලා තියෙන ෆ්‍රී ගිෆ්ට් 6ක් කියන එක.
අර උඩින් පෙනෙන ප්ලස් ලකුණ ඉట్లా තියෙන empty box වගේක් සුදු පාටට ඔයාලට පුළුවන් මෙතන ඔයාලා කැමති item එකක්. මෙතන ඔයා item එක touch කරාට පස්සේ ඒකේ වැටෙනවා ඔයාලට කැමති color එක, ඔයාගේ size එක. ඔයාලට කැමති item 6ක් ඔයාලට order කරන්න පුළුවන්. ඔයා touch කරන්නේ 6 නම්, ඔයා touch කරන්නේ 2 නම්, ඔයා touch කරන්නේ 1 නම් ඔයා ඒ වගේ ඔෆර් එක එන විදිහට තමයි මෙතන උඩ වැටෙන්නේ. ඔයා ඊට පස්සේ එතනට ඔයා කැමති item select කරගන්න. මම ඔයාලට පෙන්නන්න ඕනේද මේ විදිහට මට items 6ක් මම select කරගන්නවා. ඔයාලා මේ විදිහට ඔයාගේ item select කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට process එක පෙන්නන්නේ. ඊට පස්සේ process එක තමයි ඔය item ටික select කරලා පස්සේ ඔයාලට වැටෙනවා confirm your shipping address කියලා. ඔයාගේ address එක ඔයාගේ phone number එක ඔයාලට තියෙන ඊට පස්සේ හරිද කියලා බලන්න. ඊට පස්සේ ඔයාගේ address ඔක්කොම හරිනවා. මම මෙතන confirm කරන්න. ඊට පස්සේ ඔයාලට වැටෙනවා සමහර වෙලාවට මේ ඔක්කොම ටික free ගන්න නම් රින්ගින් 20ක් විතර මොනවා හරි එක item එකක් ඔයා සල්ලි දීලා ගන්න ඕනේ. මේක තමයි තෙමු එකේ process එක. discount එක මම items ගන්න මෙහෙමයි. අපි එහෙනම් ඊළඟ order එකකින් නැත්තම් මොනවා හරි වෙන වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.